Okay, so hi kiddos, welcome you to my YouTube channel. ඉතින් අද අපි මේකේ plan කරන්නේ. අද කියන්නේ මේ හරිය දිගටම අපි මේකේ plan කරන්නේ මේ අර O levels වල අන්තිම කාලේ වැඩ කරා නොකර වැඩ කරපු ළමෙක්ට ඩිවයිස් කරගන්න, වැඩ නොකරපු ළමෙක්ට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න අර ඉංග්‍රීසි පේපර් එකට ඒකක් ගන්නවා දැනගන්න ඕනේ පාස් එක ඔක්කොම මේ YouTube series එක through අපි ඔයාලට දෙන්න plan කරන් ඉන්නවා. ඉතින් ඒකේ first video එක අද දැන් මෙහෙමයි. මුලින්ම lesson වලට යන්න ඉස්සෙල්ලා මම හිතුවා මේ දැන් ළමයි එහෙමනේ O levels ගත්තාම ඉංග්‍රීසි නෙමෙයි ඕනෙම පේපර් එක මේ ඕනෙම ඉංග්‍රීසි ඉගෙන ඉංග්‍රීසි සිංහල නැත්නම් ඕනෙම පේපර් එක සාමාන්‍යයෙන් O level පේපර් එක ස්ට්‍රක්චර් එකක් කියලා එකක් තියෙනවා. ඒකට පේපර්ස් නිකන් අර ආවට ගියාට හදන්නේ නැහැ. ස්ට්‍රක්චර් එකට හැදෙන්න. so මගේ සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි නේ. so මම කල්පනා කරා මුලින්ම අර පාර්ට් උගන්වන්න ඉස්සෙල්ලා මේ ඉංග්‍රීසි කියන පේපර් එක හැදෙන්නේ. කොහොමද කියලා ඔයගොල්ලෝ ගැටලුවක් උදේ කියලා මම plan කරන් හිටියා. ඉතින් අපි මේ first video එකේ අද අපි කතා කරන්නේ මේ පේපර් ස්ට්‍රක්චර් කියන්නේ කොහොමද? ඉංග්‍රීසි පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ කොහොමද? සහායක අහන්න ප්‍රශ්න මොනවද? කියන දේ ඔයාලට මේ පොඩි අයිඩියා එකක් දෙන්න තමයි අද plan කරන් ඉන්නේ මේ වීඩියෝ එක through. ඉතින් ළමයි ඔයාලට මේක explain කරන්න මෙන්න මෙහෙම වැඩි වෙන්නේ. දැන් ඔයා දන්නවා ඔයාලට මේ maths ගත්තාම okay සිංහල ගත්තාම maths and සිංහල papers පැය 5ක් යනවානේ. ඔයාලට දන්නවා. part 2 එකට ඒ කියන්නේ part 1 එකට පැය 2යි part 2 එකට පැය 3යි. සාලේ maths paper එකත් එහෙමයි part 1 එකට පැය 2යි part 2 එකට පැය 3ක් යනවා. එතකොට maths and සිංහල main subjects දෙක. එතකොට ඒකේ පැය 5ක paper එකක් වඩ වෙනවා. සයන්ස් ගත්තාම part 1 එක පැයයි part 2 එක පැය 3යි. පැය 4ක paper එකක්. ඊට පස්සේ ඉංග්‍රීසි paper එක. ඉංග්‍රීසි paper එකේ පැය 3ක් යනවා. ඔයාලට දන්නවනේ. එහෙනම් අපි මුලින්ම identify කරගමු මේ ඉංග්‍රීසි paper එක. okay ඉංග්‍රීසි paper එක 3 hour paper එක. හරිද? okay ඒකේ මෙන්න මේ වැඩි යන්නේ. okay so ඉංග්‍රීසි paper එකේ parts එකක් තියෙනවා. එකක් part 1 අනිත් එක part 2. okay part 1 part 2 කියලා ඉංග්‍රීසි paper එකේ parts එකක් තියෙනවා. එතකොට total time එක 3 hours. හරිද? ඒකේ part 1 paper එකට ඔයාලට 1 hour එනවා. 1 hour හම්බෙනවා. part 2 paper එකට ඔයාලට 2 hours හම්බෙනවා. එතකොට total 3 hours තියෙනවා. part 1 එකට 1 hour, part 2 එකට 2 hours තියෙනවා. මේ දෙකේ එකතුව තමයි 3 hours වෙන්නේ. එතකොට තමයි ඔයාලට ඉංග්‍රීසි paper එක කොහෙලාක part 1 එක වෙනම part 2 එක වෙනම හම්බෙන්නේ නැහැ. ඔයාලට මේ දෙකම එකට හම්බෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ part 1 එකට පැයක් කරන් part 2 එකට පැයක් දෙකක් use කරලා පැය 3කින් මුළු මේ පැයකම කරලා complete කරගන්න. okay so ඊට පස්සේ ඒ තමයි timing. ඊට පස්සේ ගත්තොත් මේ part 1 part 2 දෙකම total marks එක ළමයි 100 marks. අර 200න් දීලා දෙකෙන් බෙදලා කතා ඉංග්‍රීසි පේපර් එකේ නෑ. කෙලිම පේපර් එක හදලා තියෙන ලකුණු 100කට තමයි ફોකස් වෙලා තියෙන්නේ. ඉතින් part 1 part 2 එකේ total marks එනවා 100 marks. okay so එතකොට part 1 part 2 වෙන එක මොකද marks එන්නේ කිව්වොත් part 1 එකට ඔයාලට ලකුණු 40ක්. නැත්නම් 40 marks හම්බෙනවා. okay part 2 එකට ඔයාලට හම්බෙනවා 60 marks. හරිද? okay 60 marks හම්බෙනවා part 2 එකට 40 marks හම්බෙනවා part 1 එකට. 40 plus 60 100 marks total paper එක තමයි හම්බෙන්නේ. හරිනේ. එතකොට දැන් ඔයාලා දන්නවා මේ timing ගත්තොත් 1 hour 2 hour හම්බෙනවා. මේක 40 marks මේක 60 marks හම්බෙනවා. හරිද? එතකොට අපි questions ගැන කතා කරමු. part 1 එකේ okay part 1 එකේ part 2 එකේ ගත්තාම මේ questions ගැන කතා කරනම මේ දෙකම totally okay මේ දෙකම totally ඔයාලට 16 test එක හම්බෙනවා. test number 1 ඉඳන් test number 16 එකන් test එක 16ක් 16 test ඔයාලට හම්බෙනවා part 1 and part 2 complete කරා. එතකොට test එක 16ක් ඔයාලට හම්බෙනවා. ඒ 16 නැත්නම් ඒ 16 test එක වගේ part 1 එකේ ඔයාලට 8 questions and then 8 test වලට හම්බෙනවා. okay test එක 8ක් වලට හම්බෙනවා part 1 එකේ. ඒකට 16න් 8ක් ගියම තව කීයක් ඉතුරුද? maths ප්‍රශ්න. 16න් 8ක් ගියම තව 8ක් ඉතුරුයි. එතකොට ඉතුරු ටෙස්ට් ඒවා 8 කොහෙද තියෙන්නේ? ඉතුරු ටෙස්ට් ඒවාට part 2 එකේ තියෙනවා. okay so ඒ කියන්නේ questions එකක් කතා කරමු. part 1 එකේ question 8ක් තියෙනවා, test ඒවා 8ක් තියෙනවා, part 2 එකේ test ඒවා 8ක් තියෙනවා, total එකේ test 16ක් තියෙනවා. අන්න 8 16 වෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙන basic ටිකක් මොනවද? තේරුම් ගන්න ඕනේ basic ටිකක් තමයි. part 1 එකට ලකුණු 40න් එන්නේ. part 2 එකට ලකුණු 8ක් හම්බෙන්නේ. දෙකේම ප්‍රශ්න 8ටනේ තියෙන්නේ. ඒකට part 1 එකේ ලකුණු 40ක් දෙන්නයි part 2 එකේ ලකුණු 60ක් දෙන්නයි. අනිවාර්යෙන් මේ ප්‍රශ්නකට වඩා මේ ප්‍රශ්නට අමාරු වෙන්න බෑ. okay ඒක වලට තේරෙන කාරණාවක්. okay මේ ප්‍රශ්නකට වඩා මේ ප්‍රශ්නට කම්පැරිටිව්ලි අමාරු කියලා දැන් මොනවද තේරෙන්න ඕන. හරි මේ මෙතන වටයි total එක 16ක් එනවා. so අපි ලකුණු 70 විදිහට කල්පනා කරලා okay කතා කරලා මේ මම පොඩක් මේ part එක ඉස්සෙල්ලා කරලා ගන්නවා. okay එතකොට මේ නියම ගත්තොත් අපි මේ part 1 එකේ test එක අරගෙන ලකුණු 40ක් හදන්න ඕනේ. okay කොහොමද ලකුණු වෙන්නේ? part 1 එකේ test 8ක් තියෙනවා. හැම test එකකටම ලකුණු 5 ගන්න. okay part 1 එකේ test එක 8ක් තියෙනවා. හැම test එකකම ලකුණු 5 ගානේ 8 වරක් 5 කියලා 40ක් කරනවා. okay ඔන්න එහෙනම් 40 marks එකේ part 1 එක.
okay part 2 එකේ හරිද part 2 එකේ ඔයාලා එහෙම මේ අර පහ කියලාම කියන්න බැරි 5 10 15 7 8 එන ලකුණු තියෙනවා okay ලකුණු 8ක් කියනවා 7ක් කියනවා තියෙනවා ඒතකොට එහෙම නැතිලා okay ඒක වෙනස් වෙනවා question එක question එක for example ගත්තොත් test number 14 එකට ලකුණු 10ක් හම්බෙනවා test number 9 එකට ලකුණු 5ක් හම්බෙනවා test number 15 එකට ලකුණු 8ක් හම්බෙනවා ඒ වගේ combination එකක් එක්ක ඔයාට ලකුණු හැට හැදෙනවා තේරුණාද කතාව okay so එතකොට මේක variate වෙනවා okay ලකුණු 5 වෙනවා 10 වෙනවා මේ 15 වෙනවා 8 වෙනවා එහෙම වෙනවා මෙතන කෙලින්ම ප්‍රශ්න 8යි ලකුණු 5 ගමනේ ලකුණු 40ක් හැදෙනවා තේරුණාද කතාව හරිනේ එහෙනම් ඔයාලා දන්නවා times කොහොමද වෙන්නේ part 1 එකට පැයයි part 2 එකට පැය දෙකයි total time එක 3 hours ලකුණු හැදෙන්නේ 40 marks 60 marks 100 වෙනවා part 1 එකට ලකුණු 40යි part 2 එකේ ලකුණු 60යි part 1 එකේ test එක 8යි part 2 එකේ test එක 8යි total test එක 16ක් තියෙනවා ඒක 8 වලට වෙදිලා ලකුණු 5 ගානේ ලකුණු 40ක් හම්බෙනවා ඊළඟට 5 10 15 8 7 කියන ලකුණු එන්නේ ඒ කියන්නේ ඇඩ් වෙලා ලකුණු 60ක් හැදෙනවා ඔන්නෝම තමයි ලකුණු කතාව වෙන්නේ okay so ඊට පස්සේ දැන් මේක තමයි බේසික්ම වේ එකේ ඇනලයිස් okay මේ තියෙන මේවා තමයි ලකුණු වෙන්නේ බේසික් ඇනලයිස් එක තමයි මේ තියෙන්නේ ඔයාට ඊළඟ පාර්ට් එක අපි කතා කරමු මම මේ පාර්ට් එක කියන මයින්ඩ් එක වලට ඊළඟ පාර්ට් එක ගැන කතා කරමු okay දැන් බලන්න පාර්ට් 1 එකේ okay පාර්ට් 1 එකේ ටෙස්ට් නම්බර් 1 එක ටෙස්ට් නම්බර් 8 එකෙන් ටෙස්ට් එක 8ක් නෙදින්නේ okay පාර්ට් 2 එකේ okay ටෙස්ට් නම්බර් 9 ඉඳන් ටෙස්ට් නම්බර් 16 එක ලෙවල් ටෙස්ට් එක 8ක් තියෙනවා තේරුණාද හරි දැන් ඔයාලා දන්න කතාවනේ ඔන්න දැන් ටෙස්ට් 1 ඉඳන් ටෙස්ට් නම්බර් 8 එකට ටෙස්ට් එක 8ක් තියෙනවා පාර්ට් 1 එකේ ටෙස්ට් නම්බර් 9 ඉඳන් ටෙස්ට් නම්බර් 16 එකට ටෙස්ට් එක 8ක් තියෙනවා පාර්ට් 2 එකේ okay අපි යට පාර්ට් එකක් අයින් කරනවා කියමු okay so මේක මෙහෙම අපි ගත්තොත් මෙතන 8යි මෙතන 8යි තියෙනවා එතකොට බලන්න මෙන්න මේක ගහන්න ඉන්න okay මේක තමයි සාමාන්‍ය ගොඩක් කට්ටිය දන්නේ නැති කතාව උතර අහන්න පාර්ට් 1 එකේ අන්තිම ප්‍රශ්නේ ඒ කියන්නේ කීයද ටෙස්ට් නම්බර් 8 පාර්ට් 2 එකේ අන්තිම ප්‍රශ්නේ ඒ මොකක්ද ටෙස්ට් නම්බර් 16 එක okay පාර්ට් 1 එකේ අන්තිම ප්‍රශ්නේ පාර්ට් 2 එකේ අන්තිම ප්‍රශ්නේ මේ දෙක මොනවද මේ දෙකම ළමයි essay questions okay essay questions දැන් මේකට essay කියලා කියන්නත් දැන් මම දෙක කතාව කියන්න okay ටෙස්ට් නම්බර් 16 ඒ කියන්නේ පාර්ට් 2 එකේ අන්තිම ප්‍රශ්නේ ටෙස්ට් නම්බර් 16 එක okay ඔයාගේ main essay හරි main essay ටෙස්ට් නම්බර් 8 එක ඒ කියන්නේ ඔයාගේ පාර්ට් 1 එකේ අන්තිම ප්‍රශ්න. ඔයාගේ පාර්ට් 1 එකේ අන්තිම ප්‍රශ්න ටෙස්ට් නම්බර් 8 එක. ඒක මොකක්ද? ඒකට අපි කියනවා ළමයි ඔයාගේ මිනි එසේ එක කියලා. ඒක අපි හිම දාගමු චූටි එසේ එක. ලකුණු 5ක් නෙමෙයි. අදනෝනේ පාර්ට් 1 එකේ හැම ප්‍රශ්නෙම ලකුණු 5 ගන්න ඉන්නේ කියලා. ලකුණු 5ක් හම්බෙන චූටි එසේ එක. ඕකේ. පැරග්‍රාෆයක් ලියන්නවා කියනවා. අපි ඒකට කියමු මිනි එසේ එක කියලා. දැන් අර තේරුම් ගැනීම ලේසි. ඕකේ. හරිද? පාර්ට් 1 එකේ අන්තිම ප්‍රශ්නේ ටෙස්ට් නම්බර් 8 එක පොඩි එසේ එකක් ලකුණු 5ක්. ඒකට අපි කියනවා මිනි එසේ එක. ඕකේ. පාර්ට් 2 එකේ අන්තිම ප්‍රශ්න. පාර්ට් 2 එකේ ලාස්ට් ක්වෙස්චන් එක. ටෙස්ට් නම්බර් 16 එක අපි ඒකට කියමු අපි මේන් එසේ එක කියලා. ඕකේ. ඒක තමයි අපි මේන් එසේ එක. වචන 200ක්. එතන 200 words වල ලියවෙන එසේ එකක් තියෙනවා. ආටිකල් එකක් අපි පස්සේ කතා කරමු. ඕකේ. සෝ ඒක තියෙනවා. මේකේ ටෙස්ට් නම්බර් 8 එකේ ආගේ මිනි එසේ එක තියෙනවා. පොඩි එසේ. තේරුණාද? ආවි කොහොමද? ටෙස්ට් නම්බර් පාර්ට් 1 එකේ අන්තිම ප්‍රශ්නේ. ටෙස්ට් නම්බර් 8 එක පාර්ට් 2 එකේ අන්තිම ප්‍රශ්න වෙන ටෙස්ට් නම්බර් 16 එක. මේ දෙක මොනවද? essay questions මේක පැරග්‍රාෆ් එකක් ලියන්න මිනි essay එකක් ලකුණු 5ක. මේක ටෙස්ට් නම්බර් 16 එක වගේ මේ essay එක. ඊට පස්සේ අපි කතා කරමු. ඕකේ. මේ පාඩම මම මයින්ඩ් කරලා. ඊට පස්සේ අපි කතා කරමු මේ අන්තිම එකට කලින් එක. ඒ කියන්නේ පාර්ට් 1 එකේ අන්තිම එකට කලින් එක මොකද්ද? ටෙස්ට් නම්බර් 8 එකට කලින් එක. ඒ කියන්නේ ටෙස්ට් නම්බර් 7 එක. මෙතන ටෙස්ට් නම්බර් 16 එකට කලින් එක. අන්තිම එකට කලින් එක. ඒ කියන්නේ ටෙස්ට් නම්බර් කීයද? ටෙස්ට් නම්බර් 15. තේරුණාද ගත්තා නේද? අන්තිම එකට කලින් එක. පාර්ට් 1 පාර්ට් 2 වෙන වෙනම ගත්තාම ඒ කියන්නේ ටෙස්ට් නම්බර් 7 එක. මෙතන ටෙස්ට් නම්බර් 16 එකට කලින් එක. අන්තිම එකට කලින් එක. ඒ කියන්නේ ටෙස්ට් නම්බර් කීයද? ටෙස්ට් නම්බර් 15. තේරුණාද ගත්තා නේද? අන්තිම එකට කලින් එක. පාර්ට් 1 පාර්ට් 2 වෙන වෙනම ගත්තාම අන්තිම එකට කලින් එක. ටෙස්ට් නම්බර් 8 එකට කලින් එක. ටෙස්ට් නම්බර් 7 එක. ටෙස්ට් නම්බර් 16 එකට කලින් එක. ටෙස්ට් නම්බර් 15 එක. අන්තිම එකට කලින් එක හංගනවා. මොකද වෙන්නේ? ටෙස්ට් නම්බර් 7 එකයි ටෙස්ට් නම්බර් 15 එකයි මේ දෙකම comprehension questions. ආගේ comprehension questions තමයි ටෙස්ට් නම්බර් 7 එකයි ටෙස්ට් නම්බර් 15 එක. තේරුණාද? අන්තිම එකට කලින් එක 16 ට කලින් එක 15 8 ට කලින් එක 7. එහෙනම් වෙන වෙනම ගමු. ටෙස්ට් නම්බර් 7 එක කියන්නේ ඔයාලට මොකද්ද? mini comprehension එක. ඕකේ. ටෙස්ට් නම්බර් 15 එක කියන්නේ මොකද්ද? ඔයාගේ
main comprehension. තේරුණාද? එහෙනම් part 2 එකේ හැමදාම තියෙන main එක part 1 එකේ හැමදාම තියෙන mini එක. Okay. So බලන්න. අන්තිම ප්‍රශ්න දෙක 16 එක 8 එක essays. ඒක 16 එක main essay එක 8 එක mini essay එක. Okay. අන්තිමට කලින් ඉපර test number 7 එකයි test number 15 එකයි බලන්න. 7 එකයි 15 එකයි. mini comprehension එක main comprehension එක. තේරුණා නේද? ලකුණු 8ක ප්‍රශ්නයක් ඔයාගේ main comprehension එක ලකුණු 5ක් හැමදාම part 1 එකේ ලකුණු 5 වලදී ලකුණු 5ක ප්‍රශ්නයක් ඔයාගේ mini comprehension එක. තේරුණා නේද? එහෙනම් ඔයාලා තේරුණා. අදකට එන්නේ කොහොමද ප්‍රශ්න මොනවද ඉන්නේ මේක වෙන ප්‍රශ්න මොනවද? එක වගේම ප්‍රශ්න එන්නේ. අරගේ mini එක මේක මේ එන්නේ. අරගේ mini එක මේක මේ. තේරුණාද? හරි. ඊට පස්සේ තව පොඩ්ඩක් මේක ගැන deep one analysis එකක් දුන්නොත් මෙන්න මේ ටික මොකද තියාගන්නේ? Okay. ඔයාගේ test number 14 එක. ඒකේ A O B කියලා එකක් එනවා. A O B කියලා. ඒකේ A එක අනිවාර්යෙන් letter එක. හරිද? A එක අනිවාර්යෙන් letter එක. ඒක informal ද formal ද කියලා ඒක මේ ඩිෆර් වෙනවා. ඒක රියැක්ට් වෙනවා. letter එක. ඒක informal එකක් කරලා formal එකක් කරලා. ඒකේ part B එක bar graph එක. Okay. pie chart එක වගේ හැමෝම පාස් කරලා තමයි එන්නේ ඔයාලා. එක්ස්ප්ලেইন කරා. Okay. එහෙනම් තේරුණානේ? ටෙස්ට් නම්බර් 14 එකේ A O B කියලා වලට චූස් කරගන්න එකක් තියෙනවා. ඒකේ A එක එකක්, ඒකේ B එක බාර් ග්‍රාෆ් එකක්, pie chart එකක් ඔයාලට වඩ එන්න පුළුවන්. Okay. ඊට පස්සේ ටෙස්ට් නම්බර් 6 එක ඔයාගේ part 1 එක. part 1 එකේ ටෙස්ට් නම්බර් 6 එක එක්ක නෝට් එකක් නැත්නම් නෝටිස් එකක් තමයි නෝටිස්. එක්ක නෝට් එකක් නැත්නම් නෝටිස්. දැන් බෝඩ් එකේ විකාරයක වගේ වැඩි හිතන්න එපා. දැන් අර කියන එක ફોකස් කරන්නකෝ. ටෙස්ට් නම්බර් 6 එක එක්ක නෝට් එකක් නැත්නම් නෝටිස් එකක්. දැන් මේකේ ඔයාලට පුළුවන් නම් සිලෙක්ට් කරගන්න. ඔයාලා ලියන්න net එකද පාරාග්‍රාෆ් එකද. හැබැයි මෙතන සිලෙක්ට් කරන්න බෑ. මොකද මෙතන ඒගොල්ලන් දෙනවා නෝට් එකක් ලියන්න නැත්නම් නෝටිස් එකක් ලියන්න. දෙකේ එකක් තමයි එන්නේ. හැබැයි දෙන එක අපි දන්නේ නැහැ. ඒනවා දෙන එක අපි ලියන්න ඕනේ. එහෙනම් තේරුණානේ ඔයල් තියෙන ටේබල් එකේ ස්ට්‍රක්චර් එක මේන්ලි කරන් ඉන්නනේ පාස්. So මේක දැනගැනීමේ ප්‍රයෝජනය මොකද? සමහරවල් අපි හිතන්න පුළුවන් ඇයි මම මේක ඉගෙන ගන්නේ? මොකද්ද ඇයි මට මේක? ඒක ඕනේ මේක හදන්න ගන්න එහෙම නෙමෙයි. Okay. ඔයා මේක දන්නවා නම් ඔයා පේපර් එකට යන්න ඉස්සෙල්ලා ඔයා ලොස් නෑනේ. You know what is coming. අදවල දෙදින නම් පොඩි අයිඩියා කරන් යන්න පුළුවන්. මේ වීඩියෝ රෙඩි වෙලා යන්න පුළුවන්. Okay. තේරුණාද? ඔයා පේපර් එක අස්සේ අතරමං වෙලා නෑ. ඔයා දන්නවා මේ questions තමයි මෙන්න මේක එන්නේ. test number 14 පෙරලත් තියනවා දන්නවා. මේක තමයි තියෙන්නේ. test number 6 පෙරලත් දන්නවා මේක. 7 and 15 මේක. 8 and 16 මේක. So තව එකක් පාඩි කිව්වොත් ඔය වගේම ඒ කියන්නේ ෂුවර් ෂොට් කරන ප්‍රශ්න තුනේ test number 3 එක. Okay. Sorry. test number 3 එක මොකද්ද? test number 3 එක. ඒ කියන්නේ එක පොලේක ප්‍රශ්න දෙක ගන්න. ඒ කියන්නේ 1 2 දිනවා පිටුව පෙරලව ගම. පාට ලොකු පික්චර් එකක් එක්ක. පඩි පික්චර් එකක් එක්ක or description එකක් දාන්නේ. test number 3 එක නම් picture description. Okay. So ඒ වගේ අර එන ප්‍රශ්න ටිකක් තියෙනවා. So ඔයා මේක ඉගෙන ගැනීමෙන් ඔයාට පුළුවන්. Okay. ඔයාට පුළුවන් පේපර් එකට යන්න. ගොස් නැතුව යන්න. So then අපි ඔන්න වීඩියෝ නම්බර් 1 එකෙන් ගෙනාවා වෙන මේ paper analysis එක. Okay. So මේ අපි මේ කතා කරපු හැම එකක්ම ලියන්නේ කොහොමද? ලකුණු හම්බෙන්නේ කොහොමද? ඔයාලට වර්ධින්නේ මොනවද? ලකුණු ගන්න ඕනේ මොනවද කියලා ඔක්කොම ඩිස්කස් කරලා ප්ලෑන් කරගෙන ඉන්නවා. එහෙනම් මේ වීඩියෝ නම්බර් 1 එකේ මේ තියෙන ඔයාගේ O level English paper එකේ ලකුණු 100 හැදිච්ච විදිහ එන ප්‍රශ්න ටික ඒකට ලකුණු යන විදිහ. Okay. හරිනේ. එහෙනම් ටයිප් එකක් ඔයා දානවා. Thank you so much for watching. හිතනවා මේක වැදගත් වෙයි කියලා ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න. ඊටු වීඩියෝ සීරීස් එකක් බලාගෙන යන්න. තව යාළුවෝ ඉන්නවා අනිවාර්යෙන් එක ෂෙයා එකක් දාන්න. Thank you.